හෙයා කෑවලට අපි දිගටම පේෂන්ට්ලා බලනවා සහ රූටින් ලියන අතරේ අවුරුදු 30 කට්ටිය ටිකක් වැඩිපුර එන නිසා අපි තීරණය කරා අවුරුදු 30 දී ගන්න ඕනේ හෙයා කෑ රූටින් එක ගැන මේ වීඩියෝ එක වාට දාන්න. හෙයා කෑ රූටින් එකකදී ප්‍රශ්න මොනවද සහ ඒවට මොනවද උත්තර? හෙයා කෑවලදී අපි බලපාන ප්‍රධානම දේ අපි දන්න දේ ෂැම්පු කියන එක. ෂැම්පු වලදී අපි යූස් කරන්න ඕනේ SLS, SLES නැති ඒවා. කියන්නේ සල්ෆේට් ෆ්‍රී ෂැම්පු එකක්. නැත්තම් ඒකෙන් කොණ්ඩේ තුනී වෙන්න පුළුවන්. ඒක නිසා මේ කතා කරන්නේ හෙල්දි කිසිම ඩැන්ඩ්‍රොෆ් එකක් නැති නියුට්‍රිෂනල් ලොස් එකක් ඔළුවේ නැති හෙල්ත් එකක් විදිහට හොඳට හෙල්දි ස්කැල්ප් එකක් තියෙන කෙනෙක්ට තමයි මේ රූටින් එක දාන්නේ. ඉතින් ඔයාට මම කියපු අභ්‍යන්තර ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් වලට ෆැමිලි ඩොක්ටර් හම්බෙන්න ඕනේ. මුලින් මේක මතක් කරන්න නැත්නම් මේක ගැන අහන ප්‍රශ්න වලට උත්තර දෙනකොට අපිට පොඩි ප්‍රශ්නයක් එන නිසා. පළවෙනිම දේ ෂැම්පු එක. ෂැම්පු එකක් යූස් කරද්දී අපි සතියට දවස් දෙකක් නැත්තම් 3ක් තමයි යූස් කරන්න ඕනේ. මේක ලංකාවට හදන රූටින් එකක්. මේ ලංකාවට හදන රූටින් එක පිටරටත් එක්ක කම්පෙයාර් කරන්න එපා. ලංකාවේදී අපි දවස් දෙකක් දවස් 3ක් normal moderate exercises moderately අපි රසාවක් කරන කෙනෙක් නම් යූස් කරන්න ඕනේ මේ ෂැම්පු එක සතියට දවස් 2යි නැත්තම් 3යි. ඒ නාන හැම දවසකම කන්ඩිෂනර් එකක් යූස් කරන්න ඕනේ. කන්ඩිෂනර්ස් බ්‍රෑන්ඩ්ස් ගොඩක් ලංකාවේ තියෙනවා. කන්ඩිෂනර් එක හොඳ එකක් ලංකාවේ තියෙන ලංකාවේ කම්පැනි එකකින් හදන කන්ඩිෂනර් එකක්. කොණ්ඩේට විතරක් ඇප්ලයි කරලා තියෙන. ඒකෙන් කොණ්ඩේ කැඩෙන එක, කොණ්ඩේ නරිෂ්මන්ට් වෙන එක, කොණ්ඩේ ඩ්‍රයි වෙන එක ගොඩක් නවතිනවා. ඉතින් ඩ්‍රයි වෙන එක නවතිනවා කියන්නේ නරිෂ්මන්ට් පැත්ත කොණ්ඩේ වැඩි වෙන නිසා. ඉතින් මේක කොණ්ඩයක් හෙල්දි තියාගන්න කේශ කලාපය කියන වචනේ වාට ලැබෙන්න ඒක එක හේතුවක්. ඊළඟ කාරණේ අපි දන්න සීරම් වර්ග. සීරම් වර්ග මොනවද ඔලුවට දාන්න ඕනේ? මේ සීරම් එකක අන්තර්ගත වෙන්න ඕන ඉන්ග්‍රීඩියන්ට් සාමාන්‍යයෙන් 5ක් තියෙනවා. ප්‍රධාන ලංකාවේ කෙනෙක්ට ඕන දේවල් තමයි නයිසිනමයිඩ්, රෝස්මෙරි, කැස්ටර් ඔයිල් නැත්නම් වර්ජින් කොකනට් ඔයිල්. මේ කීපෙ තිබ්බනම් හොඳටම ඇති. සමහරු කඩලා ඔලුවට දානවා, බිත්තර වර්ග දානවා. මේ දේවල් මම ඇත්තටම කැමති නැත්තේ. බිත්තර තියෙන්නේ කණ්ඩ මිසක් ඔලුවට දාන්න නෙමෙයි. ඒක නිසා ඔයා normally hair serum ලෝකේ ඕන තරම් පරීක්ෂණ කරලා රිසර්ච් වල ඕන තරම් තියෙනවා. ඒ රිසර්ච් වල තියෙන ඉන්ග්‍රීඩියන්ට් තියෙන ෂැම්පු එකක් නැත්නම් hair care serum එකක් ඔලුවට දාන්න. මේ දේ හොඳට ඔලුවට තියාගන්න. මොකද ඔයාට මොළයට කතා කරන්නේ හදවතට නෙමෙයි. ඉතින් කවුරුත් කියන දේවල් අහලා ඔලුවට දේවල් දාන්න එපා. hair serum එක දාලා hair serum එකෙන් මසාජ් එකක් ඔලුවට ඕනේ. ඩේලි මේ මසාජ් එක අපි දාන්න ඕනේ. රැට විශේෂයෙන් විනාඩි 3ක් 5ක් අතර ප්‍රමාණයක්. මේකෙන් ඔළුවේ රුධිර ගමනාගමනය වැඩි වෙනවා. ඒ රුධිර ගමනාගමනය වැඩි වෙනකොට ලේ හොඳට එන නිසා ෆොලිකල් එකට කොණ්ඩේ හොඳට වැවෙනවා. ඉතින් මේක තමයි අපේ සයන්ටිෆික් බේස් එක මසාජ් කරන එකේ. මීට අමතරව අපිට ඕනේ මල්ටි විටමින් වර්ග. ඔයාට අයන් ඩෙෆිෂියන්සි ඇනීමියා එකක්. ඒ කියන්නේ ඇඟේ ලේවල යකඩ අඩු නම් අපි යකඩ එළියෙන් ගන්න ඕනේ. ඒක ගන්න ඩෝස් එක ડોක්ටර් කෙනෙක් තීරණය කරන්න ඕනේ. ෆාමසියටවත් හන්දියෙක් කෙනාටවත් තීරණය කරන්න බෑ. නැත්නම් අල්ලපු ගෙදර ඇන්ටිට තීරණය කරන්න බෑ. ඒ නිසා විටමින් D එක සාමාන්‍ය ලංකාවට මම හැමදාම කියන 90ක් 80ක් විතර විටමින් D ඇඟේ අඩුයි. ඒක නිසා විටමින් D ප්‍රමාණය අපි එළියෙන් ගන්න ඕන ඔයාට ඕන ප්‍රමාණය 1000ද 2000ද 5000ද 60000ද කියන එක තීරණය කරනවා ඔයාගේ ෆැමිලි ડોක්ටර්. ඊළඟට බයටින් විටමින් E වර්ග සහ ඊළඟට අපි සාමාන්‍ය දන්න සෝ පල්මිටෝ කියලා තියෙනවා වට්ටක් ඇටවල විශේෂ ඉන්ග්‍රීඩියන්ට් එකක්. මේක තමයි දැන් කොණ්ඩෙට ගොඩක් ෆේමස් වෙන්නේ. ඒ තමයි සෝ පල්මිටෝ අනිත් රටවල එන්න ෆේමස්. හැබැයි ලංකාවේ වට්ටක්ක ඇති වෙන්න තියෙන වට්ටක්ක ඇට වර්ග ඔයා දැකලා ඇති ග්‍රීන් එකක් තියෙන්නේ. ලංකාවේ තියෙන එක normal. ඉතින් ඒ growth factor එක ඇත්තටම කොණ්ඩේට හොඳයි. ඒක පුළුවන් නම් අල්ලක් තරම් ප්‍රමාණයක් දවසට කන්න පුළුවන් නම් ඉතා හොඳයි. මේක සාමාන්‍ය ඉන්ග්‍රීඩියන්ට් එකක් විදිහට තියාගන්න. ඊළඟට ප්‍රෝටීන් වර්ග. සමහරු ඉන්නවා fully vegan. හැබැයි මස් ඔදි ටිකක් කනවා. ඒව vegan නෙමෙයි. ඒතකොට ඒක කෑවා කියලා අපිට විටමින් හම්බෙන්නේ නැහැ. ඒතකොට ඔයා අනිවාර්යෙන් විටමින් විදිහට කියන්නේ legumes විදිහට අපි ගන්න ඕන ಜಾති තියෙනවා. මස් වර්ග, මාළු වර්ග, බිත්තර, සෝයා බෝංචි මේ හැමදේම අපිට ඕනේ. ඊළඟට අපි ධාන්‍ය වර්ග වලින් හම්බෙන විටමින් ප්‍රමාණය වැඩි. ඒ වගේමයි ලංකාවේ වැඩිපුරම ප්‍රෝටීන් තියෙන මුරුංගා වල. ඉතින් මුරුංගා කනවා නම් ඒකත් ඇත්තට කොණ්ඩේට හොඳයි. මේ කියපු කාරණා ටික ඇඩ් කරගන්න. hair care routine එකේ ප්‍රධාන කාරණා 5යි. ඒ පහ තමයි අපි මේ කතා කරේ. ඉතින් ඔයාටත් කොණ්ඩේට තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් දාන්න මම වීඩියෝ එකක් දාන්න කැමතියි. මේ කතා කරපු health care routine එක, hair care routine එක healthy කෙනෙක් ඉස්සලා යූස් කරන්න පටන් ගන්න. යූස් කරන අතරේ ප්‍රශ්නයක් තිබ්බොත් ඒ ප්‍රශ්නට උත්තර දෙන්න අපි ලෑස්තියි.